YouTube channel Newswell with Sagi ඉතින් කොහොමද යාළුවනේ අද මම ඔයාලට 9 වසර පුරවැසි පළවෙනි පාඩමේ ෂෝට් නෝට් එකක් ගහන්න තමයි කියලා දෙන්නේ. ඉතින් තාමත් ඔයා මාව subscribe කරේ නැත්නම් දැන් මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ study table එකේ පිළිවෙල ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා ඔයාලා. දැන් අපේ වැඩේට පළවෙනි පාඩම සමාජ සුරක්ෂිතතාව. අපි වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම සමාජ සුරක්ෂිතතාව කියන මාතෘකාව ලියලා අනුමාතෘකාව තමයි සමාජය. සමාජය යටතේ සමාජයේ හැඳින්වීම ලියනවා. ඊළඟට අනුමාතෘකාව සමාජ සුරක්ෂිතතාව. සමාජ සුරක්ෂිතතාව කියන එකෙන් නිර්වචනය ලියා ගන්නවා. හරි. ඔන්න දැන් ඊළඟට ලියනවා ඒබ්‍රහම් ලින්කන් කියලා අනුමාතෘකාව. එයා කෙනෙක් ගොඩක් දේවල් නම් මෙතන තියෙන්නේ නැහැ. එක්සෑම් එකට මෙච්චර විස්තර මේ මෙතන තියෙන ගොඩක් දේවල් එන්නේ නැහැ. ඕනනම් ඒ ප්‍රශ්නයක් අහයි. එයා ඇමරිකාවේ හිටපු ජනාධිපති. එයා වහල් ව්‍යාප්තියට විරුද්ධව ක්‍රියා කළා. ඒක පොඩ්ඩක් මම ලියාගත්තා. ෂෝට් නෝට් එක පොඩ්ඩක් දිග වැඩි. ඒ නිසා ටයිම් එක අඩු කරන්න තමයි මම වීඩියෝ එක ස්පීඩ් කරන්නේ. ඔයාලට මම කියන එක අහගෙන ඉඳලා ඔයාලගේ ෂෝට් නෝට් එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ලියා ගන්න. දැන් ඊළඟට මාතෘකාව ලියනවා. සමාජ සුරක්ෂිතතාවකෙහි දායක වන ආයතන කියලා. ආයතන හතරක් මම ලියා ගන්නවා. පවුල, පාසල, සමාජ ආයතන, ආගමික ආයතන. අනේ ඊළඟට මේ වගේ ඉක්මන කාර්ය තමයි ලියා ගන්න තියෙන්නේ. ඒවත් මම ෂෝට් කරලා ලියනවා. ඊට පස්සේ ඔයාලට පෙන්නන්න. ඔන්න ඉතින් මම පවුලෙන් ඉටු යුතු කාර්ය ටික ලිව්වා. ඔයාලට මේ ෂෝට් කරපු ටික ඕනි නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්නවා කලින් කිව්වා වගේ. මම එකකින් කරුණු 6 වගේ තමයි ලියාගත්තේ. මට ඉදිරියට 6ක් නම් එන එකක් නෑ ෆස්ට් ටර්ම් හින්දා. දැන් ආගමික ආයතන වලින් ඉටවන කාර්ය, ඊළඟ පිටුවේ සමාජ ආයතන වලින් ඉටවන කාර්ය, ඊළඟට සමාජ ආයතන ටිකක් ලේව ගොඩක් පොතේ තියෙනවා ටිකයි මම ලිව්වේ. මද්යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය, සමාජ විරෝධී හා විෂමාචාර ක්‍රියා. දැන් එකකින් තමයි ෂෝට් නෝට් එක ගහන්න තියෙන්නේ. අනුමාතෘකාව මත්ද්‍රව්‍යයන් සමාජ විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට ක්‍රියාත්මක වන ආයතන. රජයේ ආයතන තියෙනවා, පෞද්ගලික ආයතන තියෙනවා. රජයේ ආයතන ටිකයි පෞද්ගලික ටිකයි දෙකම ලිව්වා. සමාජ සුරක්ෂිතතාව සඳහා වන නීති. නීතිය හැඳින්වීම, ඊළඟට නීතියේ ගුණාංග, නීතියේ මූලාශ්‍ර, ඒකේ පොඩි අර්ථ දැක්වීමක්, ඊළඟට මූලාශ්‍ර ටිකක්. නීතියේ ප්‍රධාන කොටස් දෙකයි, දේශීයයි අන්තර්ජාතිකයි. මේ දෙක හැඳින්වීම. දේශීය නීතියේ ප්‍රධාන කොටස් 3යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ, සිවිල් නීතිය, ඒ වගේ නිර්වචන. ඊළඟට අන්තර්ජාතික ලෙස බලපවත්නා නීති. අන්තර්ජාතික විදිහට තියෙනවා නීති ටිකක්. ඒකෙන් 5ක් ලිව්වා. ඊළඟට නීති ක්‍රියා කරවන්න ආයතන තියෙනවා. අධිකරණය. මේ තියෙන්නේ ලොකු අධිකරණේ ඉඳන් පොඩි අධිකරණය වෙනකන් සටහන. ඊළඟ ශ්‍රී ලංකා පොලිසිය. මේ පොලිස් කියන වචනේ තේරුම ආදර්ශ පාඨය. ඊළඟ නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම. ඒකේ කාර්ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ඒකේ කාර්ය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක එක් වෙලා කටයුතු කරන ආයතන, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ඒකේ කාර්ය, මූලික අලුම්න,
ආරක්ෂක නාම හමුදා ප්‍රධාන කොටස් 3යි. ඒ 3 ආරම්භක වර්ෂ, ආදර්ශ පාඨ, ඊළඟ නාමකරණ අවුරුදු, ඊළඟට ඒ වගේ 3 වෙන වෙනම කාර්ය. ඊට පස්සේ අමතර ආරක්ෂක හමුදාව තමයි සිවිල් ආරක්ෂක බලකාය. පොදුවේ මේ ත්‍රිවිධ හමුදාවේ කාර්ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පුද්ගල වගකීම් හා යුතුකම්, අධිකරණ සම්බන්ධ වගකීම්, පොලිසිය සම්බන්ධ වගකීම්, හමුදාව සම්බන්ධ වගකීම්, ඊළඟට සමත මණ්ඩලය, ඒ කියන්නේ මොකද්ද? සමත මණ්ඩලය ආරවුලක් යොමු කරන්නේ කොහොමද? සමත මණ්ඩල වගකීම් හා යුතුකම්, ජාතික නම ආරක්ෂක අධිකාරිය ගැන පොඩි තොරතුරක්, ඊළඟට ඒකේ සේවා යුතුකම්, අන්තිමට මානව හිමිකම් කොමිසම, ඒක හදලා තියෙන පනත, ඒකට ඉටු කරන්න ඕන යුතුකම්. ඒ විදිහට තමයි පුරවැසි පළවෙනි පාඩම ෂෝට් නෝට් එක හැදුවේ. පුරවැසි ෂෝට් නෝට් එක ඉවර වෙනකම් බලුවා නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.